කාර්ය බහුල දිවියක් ගෙවන අපි කවුරු වුණත් සුළු විවේකයකදී හෝ පවුලේ කවුරුත් එක්ක එකතු වෙලා සතුටින් එකට ගත කරන්න කොයිතරම් කැමතිද? කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ දර්ශන අංශයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ආචාර්ය NDP ගයන්ත ගුණේන්ද්‍ර මහතාත් තමන්ට ලද විවේක දින කිහිපය පවුලේ උදවිය එක්ක සතුටින් විනෝදයෙන් ගත කරන්න යාපනයේ සංචාරයක් යොදාගෙන තිබුණා. තුන්නිවුන් සිඟිත්තන් ඉන්න ගයන්ත මහත්මයා තුන්නිවුන් සිඟිත්තන් සහ ඔහුගේ බිරිඳ වූ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වන සතීෂා නිලන්ති මහත්මියද එවැගේම ඇයගේ මව සහ බාල සහෝදරයාද මේ ගමනට එක් කරගෙන තිබුණා. නාගදීපය, පේදුරු තුඩුව වැනි ස්ථානවල සංචාරය කරපු ඔවුන් ආපසු නිවෙස් කරා පැමිණෙද්දී මෙවන් විනාශයක් සිදු වෙයි කියලා නම් කිසිසේත්ම හිතන්නට නැහැ. එහෙත් ඔවුන් මධ්‍යම අධිවේගී මාර්ගයට පිවිසිලා මීරිගම ප්‍රදේශය පසු කරද්දී අධික වේගයෙන් පැමිණි ඔවුන් ගමන්ගත් වෑන් රථය රියදුරාට පාලනය කරගන්න නොහැකි වෙලා ඉදිරියෙන් ගමන් ගත්ත ලොරියක ගැටිලා තිබුණා. අනතුරින් ආචාර්ය ගයන්ත මහත්මයා එම ස්ථානයේදීම මෙලොව හැර ගිහින් තිබුණේ ආදරණීය සිඟිත්තන්ට බහතෝරන වයසෙදිම හීනයක් තරමටවත් මතකයක් නොමැති වයසකදීම ඔවුන්ට පිය සෙනෙහස අහිමි කරමින්. බෙලියත්තේ උපත ලද ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබලා පසු එම විශ්වවිද්‍යාලයෙන්ම ආචාර්ය උපාධියද ලබාගෙන තිබුණා. මාකොළ ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය ඔහු 46 හැවිරි දිවියේ පසු යන්නේ. ගුරුවරයෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් සිසුන්ගේ හදවත් තුල ලැබුම්ගෙන තිබුණු ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයා එසේ කාගෙත් නෙතට කඳුලක් එක් කරමින් දිවියෙන් සමුගනිද්දී ඊට දින කිහිපයකට පස්සේ රථය පදවාගෙන ගුණේන්ද්‍ර මහත්මයාගේ බිරිඳගේ බාල සහෝදරයාත් දිවියෙන් සමු අරන් තිබුණා. වාසනාවකට වගේ තුන්නිවුන් සිඟිත්තන්ට වගේම ඔවුන්ගේ මිත්තණියට නම් විශාල අනතුරක් වෙලා තිබුණේ නැහැ. ඔවුන් සුවය ලබා රෝහලෙන් පිටව ගිහිල්ලා තිබුණා ඒ වෙනකොට. ඒ වෙන විටත් පිය සෙනෙහස අහිමි වෙලා හිටපු සිඟිත්තන් 3 දෙනාට මව් සෙනෙහස හෝ ලබා දෙන්නට යයි අදිටන් කරමින් ගුණේන්ද්‍ර මහත්මයාගේ බිරිඳ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකේ මරුවත් එක්ක දැඩි සටනක නිරත වෙලා හිටියා. 42 හැවිරිදි ඇය දැඩි ලෙස අසාධ්‍ය තත්වයෙන් හිඳ අවසානයේ මරුවාට පරාජය වෙලා තිබුණේ 6-4ක් නොදන්න කිරිසප්පයින් 3 දෙනාට මව් සෙනෙහස අවැසිම කාලයේදී මව් සෙනෙහස අහිමි කරමින්. කැලණිය විශ්වවිද්‍යාලයේ මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද ගුරු සිසු කා අතරත් මනුදම් ගුණදම් පිරුණු ඇදුරුතුමෙක් වුණු ගුණේන්ද්‍ර ගයන්ත මහත්මයාගේ සොඳුරු කැදැල්ලට අඳුර ගෙනාපු මේ සිදුවීම රට පුරා මහත් ආందోලනයට තුඩු දුන්නු කාරණයක් වුණා. මේ දුක්බර ඉරණමට මුහුණ දුන්නු ගුණේන්ද්‍ර මහත්මයාට සතීෂා නිලන්ති මහත්මියට සහ ඇයගේ සහෝදරයාට අපි උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. Gossip King.